පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය විසින් අද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් එම කොට්ටාසය විසින් පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ලංකා පොස්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 3ක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවත් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසේ වැඩ බලන අධ්‍යක්ෂ සුජීව විජේසේන මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.